පිංහතුනේ මේ සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගන්න. ඒ සම්මාදිට්ඨිය අර්ථයන් තුළින් අනිවාර්යෙන්ම පෝෂණය වෙන්නේ සුන්දර සම්මා සංකප්පයන් පිංහතුනේ. මුණදේ සුන්දර සම්මා සංකප්පයන් පිංහතුනේ එයා අවිහිංසා සංකප්පය තුළ ශක්තිමත් වෙනවා. අව්‍යාපාද සංකප්පය තුළ ශක්තිමත් වෙනවා. නෙක්ඛම්මය තුළ ශක්තිමත් වෙනවා. කේන්ති ගන්නේ නෑ. එයා ද්වේෂ කරන්නේ නෑ. එයා වෛර කරන්නේ නෑ. එයා අනුන්ට හිංසාවක් පීඩාවක් කරන්නේ නෑ. එයා අනුන්ගේ දේ ගසා කන්නේ නෑ. එයා අනුන්ව විවේචනය කරන්නේ නෑ. ඇයි පිංහතුනේ සම්මාදිට්ඨිය තියෙනවා. කර්මය කර්මඵල විශ්වාසය දැන් එයාට තියෙනවා. මැරිලා පටිච්ච සමුප්පන්නව උපදිනවා කියලා එයා දන්නවා. ඕපපාතිකව ප්‍රේතෙක් යක්ෂයෙක් වෙයි කියලා එයා දන්නවා. ඒ නිසා ඊට අදාළ ධර්මතාවයන් එයා පුරන්නේ. එයා ද්වේෂ කරලා ඊළඟ ජීවිතයේ යක්ෂයෙක් යක්ෂණියක් වෙන්න කැමති නෑ. එයා වෛර කරලා ඊළඟ ජීවිතේ පැන පැන දෂ්ට කරන ණයෙක් පොළඟෙක් වෙන්න කැමති නෑ. එයා අනුන්ව විවේචනය කරලා ඊළඟ ජීවිතේ නිරයට වැටෙන්න එයා කැමති නෑ පිංහතුනි. සම්මා සංකප්ප ශක්තිමත් කරගන්නවා. සම්මා සංකප්පයන් තුළ අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය ශක්තිමත් කරගන්නවා. එයා නිරේතුරුවම ප්‍රිය වචනම කතා කරනවා. අනුන් සතුට වෙන වචනයක්ම කතා කරනවා. අනුන් සතුට වෙන ක්‍රියාවක්ම කරනවා. එයායාගේ රැකියාව සම්මා සංකප්පයන් වැඩෙන රැකියාවක් බවට පත් කරගන්නවා. එයායාගේ ව්‍යාපාරය සම්මා සංකප්ප වැඩෙන ව්‍යාපාරයක් බවට පත් කරගන්නවා. ඒ තුළින් එයා සම්මා සංකප්ප වඩනවා වගේම එයා සමාජයටත් පූර්වාදර්ශ දෙන කෙනෙක් බවට පත්වෙනවා. එනිසා පිංහතුනේ ඔබේ නිවසේදී ගෘහණියක් හැටියට සැමියෙක් හැටියට බිරිඳක් හැටියට පුතෙක් හැටියට දුවෙක් හැටියට ඔබ සම්මා සංකප්පයන් තුළ ජීවත් වෙනවාද? ඔබ දවසට කීපාරක් කේන්ති ගන්නවද? ඔබ දවසට කීපාරක් නපුරු සිත් ඇති කර ගන්නවද? ඔබ දවසට කීපාරක් හිංසාකාරී දේවල් කරනවද? පිංහතුනේ සම්මා සංකප්ප දුර්වල වෙලා යනවා. හේතුඵල ධර්මයන්ට අදාළව ජීවිතේ දකින්නේ නෑ. මගේ දරුවා අකමැති දෙයක් කරන්නේ, මගේ සාම්පුරුෂයා අකමැති දෙයක් කරන්නේ, මගේ බිරිඳ අකමැති දෙයක් කරන්නේ, මගේ අම්මා තාත්තා අකමැති දෙයක් කරන්නේ මගේ අකුසල් සංස්කාරයක් නිසා පිංහතුනේ. මගේ අකුසල් සංස්කාරයක් නිසා. දෙයනේ මගේ භික්ෂු ජීවිතේ මම කැමති දේවල් 10%ක්වත් වෙලා නෑ පිංහතුනි. මම කැමති දේවල් 10%ක්වත් මම සමාජය තුළින් දකින්නේ නෑ. මම දැක්කොත් දකින්නේ මං අකමැති දෙයක්මයි. මං දැක්කොත් දකින්නේ මං අකමැති දෙයක්මයි. මං අකමැති දෙයක් දැක්ක වෙලාවේ මං කල්පනා කළා, ඇයි දෙයනේ මං අකමැති දේම මේ සිද්ධ වෙන්නේ? ඇයි මං මේ එපා කියන දේම කරන්නේ? ඇයි මං මේ වැරදි කියන දේම කරන්නේ? මං කල්පනා වුණා, දෙයනේ මම ගිහි ජීවිතයේදී මගේ ළමා කාලෙදි මගේ තරුණ කාලෙදී මං මගේ අම්මා තාත්තා කියපු දේවල් වලින් 50% මං කරලා නෑ පිංහතුනේ. අම්මා තාත්තා කියපු දේවල් වලින්, අම්මා තාත්තා මගෙන් බලාපොරොත්තු වුණ දේවල් වලින් මගේ අම්මා තාත්තාට මං 50% දේවල් කරලා නෑ. ඒ අය අකමැති දෙයක්මයි මං කළේ. ඒ අය අසතුටු දෙයක්මයි කළේ. පුතේ 8ට ගෙදර එන්න ඕනේ කිව්වාම මං රෑ 12ට ආවේ. පුතේ හෙට අහවල් ගමනේ යන්න එපා කිව්වාම මම ගියා. පුතා මේ දේ කරන්න එපා කිව්වාම මං කළා. ඒගොල්ලෝ අකමැති දේම මං කළා. පිංහතුනේ සංස්කාරයන් එලවා විපාක දෙනවා. ඒ මහා බ්‍රහ්මයින්ට ඒ රහතන් වහන්සේලාට අතීතයේ සම්මා දිට්ඨිය නොදන්නා භාවය නිසා මං කරගත්තා වූ අකුසල්, ඒ අයගේ අසතුට උදෙසා කළා වූ දේවල් වර්තමානයේ සමාජය තුළින් එලවා මට පාර දෙනවා. සුන්දර ධර්මයක් පිංහතුනි. මෙවැනි සුන්දර ධර්මයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් තොරව කෙනෙක් කෙසේ නම් දැනගන්නද? කෙනෙක් කෙසේ නම් ඉගෙන ගන්නද?
කෙනෙක්ට කෙසේ නම් වැටහෙන්නද පිංහතුනි ලෝකය මට අකීකරු වෙද්දි ඒකටත් සුන්දර හේතුව මමමයි පිංහතුනේ සුන්දර සම්මා සංකප්පයන්. එනිසා මංකිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න. ඔබ මට නැවත නැවත ද්වේෂ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි. සුන්දර සම්මා සංකප්ප පිංහතුනි. සුන්දර සම්මා සංකප්ප. හිත නිවෙන හිත නිකලෙස් වෙන හිත නිරුද්ධ වන සුන්දර සම්මා සංකප්පයන්. පිංහතුනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මේ ජාති ජරා ව්‍යාධ මරණ තුළ බැසගෙන මේවා මගේ කරගෙන අපි මේ පටිච්ච සමුප්පන්නව ගමන් කරන්නේ අනුන් නිසාමයි පිංහතුනේ. ඔබ නිසා නන්නෙමේ අනුන් නිසාමයි. අනුන් මට බැන්න කියලා ඔබ අනුන්ට බැන්න. අනුන් ඔබව විවේචනය කළා කියලා ඔබ අනුන්ව විවේචනය කළා. අනුන් ඔබට නපුරුකම් කළා කියලා ඔබ අනුන්ට නපුරුකම් කළා. අනුන් ඔබට ද්වේෂ කළා කියලා බාධ කළා කියලා ඔබ අනුන්ට දේශ කළා බාධ කළා. පිංවතුනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් අනුන් නිසා භව ගමනේ දුවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ඔබ. එනිසා මේ සුන්දර වෙසක් පුර පසළොස්වක පෝය දවසේ පිංවතුනි ඒ අවාසනාවන්ත භාවයෙන් මිදෙන්න. ඒ අවාසනාවන්ත භාවයෙන් මිදෙන්න අනුන් නිසා දුවන කෙනෙක් බවට ඔබ පත්වෙන්න එපා පිංහතුනේ. භික්ෂුවක් හැටියට මං කවදාක්වත් නැවත අනුන් නිසා දුවන්නේ නෑ. අනුන් නිසා දුවන්නේ නෑ. එක දසමයක් දුවන්නේ නෑ පිංහතුනේ. ඒ කියන්නේ අනුන් නිසා සංස්කාරයක් මන් රැස් කරන්නේ. මට කෙනෙක් ගැහුවත් මං ඒක ධර්මය උපේක්ෂාවෙන් දකිනවා. ඔහු මට ගැහුවේ මන් සංසාරයේ උට ගහල තියෙනවා කියන අර්ථය මන් දකිනෝ. එනිසා පිංහතුනේ මේ සුන්දර වෙසක් පුරපසළොස්වක පෝය දවසේ මේ සුන්දර සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගෙන අනුන් නිසා සංස්කාර රැස් නොකරගන්නා වූ කෙනෙක් බවට පත්වෙන්න. ඊයේ දවසට හිත යොමු කරන්න. ඊයේ දවසට හිත යොමු කරන්න. ඒ කියන්නේ අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. අනුන් නිසා ඔබ කොච්චර අකුසල් රැස් කර ගත්තද. ඔබ ඊයේ රාත්‍රී රූපවාහිනියේ ප්‍රවෘත්ති බලපු කෙනෙක් නං ඔබ වාඩි වෙලායේ ප්‍රවෘත්ති බලද්දී අනුන් නිසා කොච්චර ලෝභදේශ මෝහයන් ඇති කර ගත්තද. එක පැය භාගෙදී. ඔබ රූපවාහිනී ටෙලිනාට්‍යයක් බලද්දී ඔබ රූපවාහිනී සාකච්ඡාවක් දේශපාලන සාකච්ඡාවක් බලද්දී එහෙම නැත්තං ඔබ සෙනග පිරිච්ච වෙලාවේ බස්සයකට නගිද්දි කෝච්චියකට නගිද්දී ඔබ කාර්යාලයකට බැංකුවකට ගිහිල්ල විනාඩි 10ක් පැයකාලක් පරක්කු වෙද්දී අනුන් නිසා පිංහතුනේ ඔබේ අකුසල් බැංකු ගිනිම පුතේ ඉලක්කං ගණන් කියන්න බැහැ. අනුන් නිසා රැස් කරපු දේවල්. අනුන් නිසා රැස් කරපු දේවල්. අපි ගිහි ජීවිතයෝව දැක්ක පුතේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් සමඟ අපි මේවා ගැලපුවා. අපි දැනගත්ත දෙයනේ මේ ගිහි ජීවිතය තුළ ඉඳලනං මේ අකුසල් ගිනුම අඩු කරන්න බැහැ. මේ පව් ගිනුම අඩු කරන්න බැහැ. නිවන් දකින්න ඉස්සෙල්ලාම මේ ගිනුම් අඩු කරගන්න ඕනේ පව් ගිනුම අකුසල් ගිනුම. ඉන් පස්සේ නිවන් දකින්න පැත්තට යන්න තියෙන්නේ. ඒ නිසයි අපි මේ සියල්ල දාලා පැවිදුනේ පුතේ. එහෙම පැවිදිවෙච්ච අපිට ආයිමත් කොරෝනා රෝගයක් ගැන හිතන්න දෙයක් නැහැ. මේ වෙන ආර්ථික විනාශයන් මේ වැටෙන දරිද්‍රතාවයන් ගැන අපිට හිතන්න දෙයක් නැහැ. ලෝකයේ ස්වභාවය ඕක නිසයි අපි මෙතෙන්ට ආවේ.
ආයිමත් ඒ අතීතය දිහා දැකලා වර්තමානයේ සිදුවෙන දිහා දැකලා අපි තුල තියෙන ධර්මයේ උපේක්ෂාවක් පමණක්මයි. ඒ සුන්දර ධර්මයේ උපේක්ෂාව අපිට ලබලා දුන්නේ මේ සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්මයි පිංගතුනේ. එහෙනම් දැන් සම්මා සංකප්පයන්ගෙන් ඔබ නෙක්ඛම්ම සංකප්පයට යන්න. ලෝභ, ද්වේෂ, මෝහයන් පිංගතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීරණාත්මක අංගයක් පිංගතුනේ නෙක්ඛම්මය. වාඩි වෙන්න පුතේ. ඒ වගේමයි බෞද්ධ ජනතාව හිතන්නේ නැතිම අංගය. ඒ කියන්නේ බලන්නකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීරණාත්මක අංගය. මේ ප්‍රඥා ලෞකික ප්‍රඥාවට අදාළව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීරණාත්මක අංගය තමයි නෙක්ඛම්ම සංකප්පය. බෞද්ධ ජනතාව හිතන්නේ නැති දේ ඒකමයි. මොකද්ද මේ නෙක්ඛම්මය කියන්නේ? අතහරිනවා. මොනවද ඒ අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් පිංගතුනි. ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා එයා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. නමුත් බලන්නකො පිංගතුනි අද මොකද්ද ලෝකෙට වෙලා තියෙන්නේ? නෙක්ඛම්මය හෙන ගහලා ගිහිල්ලා පිංගතුනි. නෙක්ඛම්මයක් නැහැ, නෙක්ඛම්මයක් ගැන දන්නෙත් නැහැ. නෙක්ඛම්මය කියලා කියන්නේ පැවිදි ජීවිතය අතහැරලා ගිහි ජීවිතය අතහැරලා පැවිදුණා කියන කාරණේ තමයි සමහරු කියන්නේ. හිතන්නේ. එහෙම දෙයක් නෙමේ පිංගතුනේ. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීරණාත්මක තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කාය කර්මයන්ට වඩා මේ වචී කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා පිංගතුනේ. එහෙනම් බලන්නකෝ වචී කර්මයන්ට වඩා කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත්. මොකද්ද මේ මනෝ කර්මයන් කියන්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් පිංගතුනේ. එනිසා නෙක්ඛම්මය කියන කාරණය පිංගතුනි මේ ලෝභ, ද්වේෂ, මෝහයන් විසින්මයි මේ ලෝකය මේසා විනාශයකට ඇදලා තියෙන්නේ. මිනිසයා පංච උපාදානස්කන්ධය කෙරෙහි රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි ඇති කරගත්තා වූ ලෝභ සිත පිංගතුනි ධම්මදායද සූත්‍රයට අදාළව රාජ්‍ය නායකතුමන්ලා, ඇමතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, ඒ වගේම මහන බමුණන්ලා ජනතාව ඇති කරගත්තා වූ රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, හඳුනා ගැනීම කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥානය කෙරෙහි වූ ලෝභ සිත්, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගත්තා වූ ද්වේෂ සිත්, පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ඇති කරගත්තා වූ මෝහ සිත් පින්වතුනි මේ ලෝකයට මේ හෙනය අතහැරලා තිනවා. ඒ කියන්නේ නෙක්ඛම්ම සංකප්පය දුර්වලයි පින්වතුනි. නෙක්ඛම්ම සංකප්පය දුර්වල වෙන්නේ ඇයි? සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වලයි. ඒ නිසා මේ සුන්දර වෙසක් පොයේ දවසේ මේ සම්මා සංකප්පයන් ලෞකික ප්‍රඥාවට අදාළව මාර්ගය හඳුනා ගැනීමට අදාළව මාර්ගයට යොමු කිරීමට අදාළව තියෙන මේ සුන්දරම මාර්ගාංගය වන සම්මා සංකප්පයන් ගැන නැවත නැවත හිතන්න පිංගතුනි. මේ ලෝභ, ද්වේෂ, මෝහයන් සියුම් කරන අදිෂ්ඨානය ඇති කරගන්න ඒ උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගය